මේ ඉන්නේ සඳුන්. එයාට ගොඩක් සෙනග ඉන්න වෙලාවක පොඩි ගමනක් යන්න ඕන වෙලා තියෙනවා. ඒ වුණාට එයාට ටුක් ටුක් එකක් දාගන්න බෑ. ඒ වගේ ගොඩක් ගණන් වැඩි. එතකොට මේ ඉන්නේ චින්තක. එයාට ටුක් ටුක් එකක් තියෙනවා. හැබැයි එයාට හයර් එකක් හොයාගන්න විදිහක් නැහැ. අනික එයා කැමති නැහැ එයා දුවන හයර් එකෙන් ලොකු ගණනක් එක එක ඇප් වලට දෙන්න. ඉතින් ඔයාලත් සමහරක් විට මේ විදිහට චින්තකට වගේ එහෙම නැත්නම් සඳුන්ට වගේ ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙලා ඇති. ඉතින් මේ ප්‍රශ්නෙට හරිම විසඳුම තමයි Limo application එක. ඉතින් ඔයාලට පුළුවන් මේක Play Store එකෙන් download කරගන්න. මේක පට්ට බෙනිෆිට් එකක් දෙන ඇප්ලිකේෂන් එකක්. ඉතින් වීඩියෝ ගිරන ගම් බැලුවොත් ඔයාලට හරි අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් Limo application එකේ ඔයාලට කස්ටමර් කෙනෙක් විදිහට එහෙම නැත්නම් පැසෙන්ජර් කෙනෙක් විදිහට සහ ඩ්‍රයිවර් කෙනෙක් විදිහට easy register වෙන්න පුළුවන්. ඔයාලා යන්න තියෙන Play Store එකට Play Store එකට ගිහිල්ලා Limo කියලා search කරලා ඔයාලට application එක download කරලා ගොඩක් සරලව ඒක install කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද මේක procedure එක යන්නේ කියලා. මුලින්ම යනවා මේකේ Play Store එකට. මෙතන Play Store එකට ගියන් පස්සේ ඔයාලට පුළුවන් Limo app එක search කරගන්න. ඉතින් මෙතන Limo කියලා search කරන් පස්සේ ඔයාලට මෙන්න උඩින් බලා ගන්න පුළුවන් මේ application එක. ඉතින් මේක install කරගන්න ඕනේ. මම මෙතන දැන්නවත් install කරලා තියෙන්නේ. මෙතන open එක දෙන්න. මම Limo logo එකත් එක්ක application එක load වෙනවා. ඊට පස්සේ මුලින්ම අහලා මේකේ languages තුනක් තියෙනවා. අපිට කැමති language එක තෝරගන්න පුළුවන්. මම මෙතන English කියන එක දෙනවා. ඊට පස්සේ මෙතන continue දෙනවා. ඊට පස්සේ ඔයාලට වාගේ මෙතන phone number එක දෙන්න පුළුවන්. මේක අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ. මේක පළවෙනි step එක මේක. ඉතින් phone number එක දීලා ඔයාලට පුළුවන් මෙතන send OTP කියන එක click කරන්න. ඉතින් මෙතන OTP එක එනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙතන OTP එක දීලා මෙතන login දෙන්න. ඉතින් මේක තමයි සරලම setup එක. ඊට පස්සේ ඔයාලට නම දෙන්න තියෙනවා. ඉතින් ඔයාලට මෙතන කැමති නමක් දීලා මේ account එක හදා ගන්න පුළුවන්. මෙතන terms and conditions වලට ඔයාලා මෙතන ටික එකක් දා ගන්න ඕනේ. ඊට පස්සේ මෙතන continue දුන්නාන් පස්සේ ඔයාගේ account එක already මේ වෙද්දිත් හැදිලා ඉවරයි. ඊට පස්සේ මෙන්න මෙතන ගොඩක්ම පහසු ඔයාලට customer සහ driver කියන options දෙක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා customer කෙනෙක් නම් ඔයාලට කොහෙට හරි යන්න ඕන නම් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන customer කෙනෙක් click කරන්න. customer කෙනෙක් click කරලා මෙන්න මෙතනින් ඔයාලට පුළුවන් මේක allow කරන්න location ඔයාලට පුළුවන් while using this app කියන එක දෙන්න. මේක location ටික allow කරලා ඉතින් මෙන්න විතර right වලට යන්න. right වලට ගිහිල්ලා ඔයාලට පුළුවන් ඔයා ඉන්න location එකේ ඉඳලා ඔයාලට කොහෙද drop කරන්න ඕන කියන එක මෙන්න මෙතනදී select කරන්න. මම select කරනවා new bus stand අනුරාධපුර කියලා. ඉතින් මෙන්න විදිහට select කරලා ඔයාලට පුළුවන් මෙතනින් ඕනනම් map එකෙන් select කරන්නත් පුළුවන් සහ මේවා save කරන්නත් පුළුවන් ඔයාලට. ඔයාලට මොකද time එකදී අවශ්‍ය නම් මෙතන schedule කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙතනින් පුළුවන් done කියන එක දෙන්න. මෙතනින් done කියන එක දුන්නාන් පස්සේ ඔයාගේ booking එක වැඩ කරනවා. booking එක වැටෙනවා. ඉතින් මෙතනදී ඔයාලා බලන්න මෙතනින් proceed කියන එක දුන්නා පස්සේ ඔයාගේ location එකට rider කෙනෙක්ව මෙතනින් allocate වෙනවා. ඉතින් ඔයා driver කෙනෙක් නම් ඔයාට මෙන්න මේ ටික අර විදිහටම application එක download කරලා සරල විදිහට මේක fill කරලා ඔයාට මේකේ driver කෙනෙක් විදිහට easy register වෙන්න අවස්ථාව තියෙනවා. ඉතින් දැන් බලමු අපි කොහොමද ඔයා driver කෙනෙක් විදිහට register වෙන්නේ කියලා. ඉතින් මෙතනදී driver කියන එක select කරන් පස්සේ driver registration එක තියෙනවා. ඉතින් මෙතනදී ඔයාට මේ profile එක සම්පූර්ණයෙන් fill කරන්න ඕනේ driver කෙනෙක් විදිහට. නැත්නම් සාමාන්‍ය passenger කෙනෙක් විදිහට නම් ඔයාට කිසිම ගැටලුවක් නැතුව ආ විදිහට භාවිත කරන්න පුළුවන්. ඉතින් driver කෙනෙක් විදිහට මේක කරද්දී ඔයාගේ මෙන්න මෙතනදී selfie එකක් upload කරන්න තියෙනවා. ඒ වගේම මෙතනදී ඔයාගේ නම සහ phone number ඒ විස්තරත් මේ වෙලදී already දීලා තියෙනවා. ඉතින් ඔයාගේ license driving license එක scan කරලා හරි add කරන්න පුළුවන්. vehicle type එක ඔයාලා විතර තෝරන්න පුළුවන්. එතනින් එහාට ගියන් පස්සේ මෙතන vehicle types ටික තියෙනවාට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ province එක ඊට පස්සේ license plates ඊට පස්සේ scan upload registration එක vehicle registration certificate එක upload කරන්න තියෙනවා. ඊට පස්සේ vehicle detail එකේ පොඩි දේවල් ටිකක් වගේ අහලා තියෙනවා. සාමාන්‍යයෙන් විනාඩියක් විතර ඇතුළත මේ ටික ඔක්කොම fill කරන්න පුළුවන්. vehicle එකේ කාලයක සහ I confirm that I am 18 years old කියලා තියෙනවා. වා අවුරුදු 18 සම්පූර්ණ වෙන්න ඕනේ driver කෙනෙක් විතර මේක register වෙන්න. ඉතින් මෙන්න මේ details දුන්නාන් පස්සේ ඔයාලට මේකේ driver කෙනෙක් විදියට ගොඩක් සරලව සහ ඉක්මනින්ම register වෙන්න අවස්ථාව තියෙනවා. මේ වෙද්දි alternative applications ඕන තරම් තියෙනවා. හැබැයි ඇයි ඔයා Limo application එකට switch වෙන්න ඕනේ? මේක ගොඩක්ම වැදගත් කාරණයක්. හිතනවා driver කෙනෙක් නම් ඔයාලා මේකේ 100% ඔයාලට සම්පූර්ණ earning එකම තියාගන්න පුළුවන්. ඉතින් මේකේ daily පොඩි charge එකක් විතරයි අය කරන්නේ. නමුත් අර වගේ ලොකු ගණන් අනිත් alternative applications වගේ ඔයාගේ earning එකේ ලොකු ගාණක් මෙයාලා ගන්නෙ නෑ. ඊළඟ කාරණේ ඉතින් ඔයාලා මේක ගන්න පුළුවන් එකම application එක. ඔයා passenger කෙනෙක් වුණත් එහෙම නැත්නම් ඔයා driver කෙනෙක් වුණත් ඔයාලට කිසිම ගැටලුවක් නැතුව එකම application එකේ මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයා හිතන්නවා උදේ වෙද්දී passenger කෙනෙක් විතර කොහේ හරි ගමනක් යනවා. ඒ වගේම හවස් වෙද්දී ඔයාගේ ටුක් ටුක් එකේ ඔයාලට highest දුවන්න පුළුවන්. ඉතින් ඒ වගේ ගොඩක් beneficial app එකක් මේක. ඉතින් ඒ chance එක ඔයාලට ගන්න අවස්ථාව තියෙනවා. සමහර applications ඔයා දන්නවා peak time එකේදී charges වැඩි. ඒ කියන්නේ ඔයාලට කොහේ හරි ගමනක් යන්න ඕනේ. ඒ time එකේ ගොඩක්
කවුඩ්ඩක් කියන ටයිමක් පීක් ටයිම්ක් ඒ ටයිම් එකේදී බැලුවොත්වාට සෑහෙන ගානක් වැඩි සාමාන් ටයිමට නමුත් මේ ලිම ඇපලිකේෂන් එකෙද එහෙම කිසිම ෆී එකක් හින් ෆිය එකක් නැහැ චාජසය වැඩි වෙන්න නැහැ වාට ගොඩක් ෆයා විදිහට වාට වාගේ ගමන යන්න පුළුවන් කිසි ප්‍රශ්නන් නැතු මේ පලටෆෝර්ම කතර තියෙන ලංකාවේ තියෙන නිසාවට කස්ටම සවිස්ස ගැන කතාකරොත් කිසිම ගැටලුවන් නැතුව ඔයාට පුළුවන් භාෂාවකින් වාට මෙයාලත් එක කතා කරලා වගේ මොනාහරි ගැටලුවක් තිබ්බොත් කතා කරලා විස්තර ගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ chance ඔයාට මේ platform එක through ගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් මේක just riding app එකක් නෙමෙයි. ඉතින් Limo company එක එන් කරලා තියෙනවා මේක super app එකක් කරන්න. ඉතින් ඔයාට තවත් updates ගොඩක් ඉස්සරහට බලා ගන්න පුළුවන්. ඒ iOS වලට තවන මේක download කරගන්න පුළුවන් ඒ නුදුරේදීම දැනට Play Store එකේ ඔයාට download කරගන්න අවස්ථාවක් තියෙනවා. application එක පාවිච්චි කරන ගොඩක්ම සරලයි. application එක open කරා ඔයා එක්ක driver කෙනෙක් විදිහට එහෙම නැත්නම් passenger කෙනෙක් විදිහට log වුණා වගේ phone number එක through ඊට පස්සේ ඔයාට පුළුවන් එක්ක කොහරි ගමනක් යන්න එහෙම නැත්නම් ඔයාට පුළුවන් ඔයාගේ වාහනයකින් මේක register වෙලා අනිත් අයට hires දුවන්න. ඉතින් මේ ඕන දෙයක් කරන්න මේ දෙකේම අවස්ථාව ඔයාට මේ Limo application එක through අරගන්න අවස්ථාවක් තියෙනවා. Limo කියලා කියන්නේ riding app එකක්. ඉතින් මේකෙදී ඔයාලට passengers සහ drivers ලා handle කරන application එකක්. ඉතින් affordable price එකට passenger කෙනෙක් විදිහට ඔයාලට මේකේ ride එකක් යන්නත් පුළුවන්. ඒ වගේම driver කෙනෙක් විදිහට අනවශ්‍ය charges නැතුව ඔයාගේ earning එකෙන් ලොකු කොටසක් company එකට ගෙවන්නේ නැතුව ඔයාලට හොඳ earning එකක් ගන්නත් අවස්ථාව මේ Limo application එක through ඔයාලට අවස්ථාව තියෙනවා. Limo application එකේ තවත් services තියෙනවා. Limo ride, Limo courier, Limo trucks මේ වගේ ගොඩක් services තව තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් යාලගේ website එකට ගිහිල්ලා මේ පිළිබඳවත් හොඳ idea එකක් ගන්න. ඉතින් ඔයාගේ තාක්ෂණික දැනුම කොයි මට්ටමක තිබ්බත් ඔයාලට මේ application එක ගොඩක් සරල විදිහට භාවිත කරන්න අවස්ථාව තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම rider කෙනෙක් නම් අනිවාර්යෙන් මේ application එක දාන්න ඕනේ. මොකද ඔයාගේ earnings වලින් ආයේ මෙයා ලොකු ගාණක් ගන්නෙ නැති නිසා. ඒ වගේම ඔයා passenger කෙනෙක් නම් ඔයාලට ගොඩක් අඩු මුදලකට සාධාරණ මුදලකට ඔයාගේ ගමන යන්න පුළුවන්. ඉතින් recommend කරනවා ඔයාලා හැමෝටම මේ application එක download කරලා මේ application එක භාවිත කරන්න කියලා.